safety පොඩි warnings ටිකක් එහෙම දීලා තියෙනවා. එච්චර උසක් නෑ 262 meters. කිලෝමීටර් 3ක රිටර්න් එකක් තියෙන්නේ. එච්චර ලොකු අවුලක් නෑ. හැබැයි class 5 climbing warning එකක් දීලා තියෙනවා but that's okay. ගිහලා බලමු. මේ මෙතන තමයි නගින්න තියෙන්නේ. නගලා මම පොඩි drone shot එකක් දෙන්න බලන්න. එමුණත්? යා. පොඩි වොන් දෙන්නත් නගිනවා. නගින්න පුළුවන්. මොකද පොඩි ළමයි නගින තැනක්. ලොකු වටයක් යන්න තියෙනවා මෙන්න මේ. මිනිස්සු එහෙමත් වෙන්නේ. වටේට ගිහලා හැබැයි ඉතින් කිලෝමීටර් 3යි. එච්චර දෙයක් නෙවෙයි ඉතින්. කිලෝමීටර් 3ක හයික් එකක් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් like when you are around what එක පාරක් වගේනේ I think around what යන කිලෝමීටර් 3ක් right मैं पता मंगल इतनी गरम करके पार अल्लाह पालना ना इतनी එහෙම තමයි. එතකොට තමයි ජීවිතේ ජීවත් වෙනවා කියලා තේරෙන්නේ. මොන්න මගුල කිව්වත් වැඩක් නැහැ. කියන්නේ වෙන එකක්. හරිද? මේ කිව්වා ඒත් ඒ වගේ තමයි. කිලෝමීටර් 3 කිව්වම පැය 3ක්. හරිද? මං 10 පාරක් මාරු බඩු. 10 පාරක් විතර එකම දේ කියලා අන්තිම පාර ගිහින් අහන්නේ. එහෙම කිව්වද කියලා අහනවා. මොනවා හරි දෙයක් විස්තර කරන්න කියපල්ලව ගෑනුන්ට. අම්මෝ වැඩක් නැහැ. වැඩක් නැහැ. හරි දැන් ඒක ඕනේ නැහැ. අස්සල් පරිසරේ මනරන් දර්ශනේ යමන්ද හරි අපි තාඩයක් උස්සරහට ගිහලා ඉතුරු ටික වාර්තා කරමු නැත්නම් මේක ලස්සන පාලම් කෑල්ලක් දින මේ වාර අද දන්නේ අපිට දිය පහරක් ගලාගෙන ගිහපු සීන් එකක් තියෙනවා මට හිතෙන්නේ මොකක්ද නෑ සමහර මිනිස්සුන්ට සද්දකුත් වෙනවනේ මේක. සමහරට මිනිස්සුන්ට නිකන් ටක් ගාලා යන්න එහෙම නිකන් කන්නත් මම හිතන්නේ වතුර එහෙම හැබැයි ඉතින් එනවා වෙන්නත් පුළුවන්. මට පේනවා උඩ ඉන්න මිනිස්සු දැනටමත්. අපි ඉතින් බොහොම ප්‍රොෆෙෂනල් යමට බලාපොරොත්තු වෙනවා. let's see. පොඩ්ඩක් ස්ටීප් හැබැයි අවුලන්න කොහෙද මට මේ පස්සෙන් තමයි අල්ලන්න වෙලා තියෙන්නේ පස්සෙන් අල්ලලා කැමරා කරනකොට බයිනවා කට්ටිය පුක පෙන්නනවා කියන්නේ ඒකින්ද බෑනේ ඉතින් ඉස්සරහින් yes ඔය නගින්නේ කට්ටිය ඉතින් follow Marcus to the summit guys मैंने मैं मार्कस टिक पे फॉलो करूँ हाँ तो नहीं है नागिन तीन सेफेस्ट रूट टेक ने तो आप ही में करूँ तो लास्ट में पड़ी पड़ी वगे थी ना नेचुरली है दिला तो सुधु आया कि नहीं सुधु आका कि नहीं कोई तीसरा ही है ना मैं सुधु रोना थे ना सुधु मारते थे ना फाड़ी फैलते के बाले में गिल्ला इतनी अरे हापुतले खान नगिනවා වගේ දඹුල්ල නගිනවා වගේ ශ්‍රීපාද නගිනවා වගේ යාපහුව නගිනවා වගේ මිහින්තල යනවා වගේ පොඩි කයියක් කියලා දාගෙන good morning නැති පොඩි කයියක් කියන්න පටන් ගන්නවා කාලේ මේලා යාටන කවිය දණ්ඩලේ කණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කලේ මොනවද කාලේ ඒකි දන්න පැල කවියකුත් නෑ මන් දන්නේ නෑ අන්න කටු කලේ ගාලේ බඩ දනවලු මේක නෙවෙයි මෙහෙම තමයි ආනතිය ඉතින් පොඩක් දාරුණුයි ළමයි කියන යනකොට කවුරුන් හිතාගෙන ඉන්නවනම් අපි කියන්නේ අනිවාර්යෙන් වරින් කියලා. නමුත් what you have to be extra cautious නේ and ඕකටත් මෙලෙස අත දෙන්නකො
Let's hold our hands together. Okay? Yeah. Because It's too slippery. it's not slippery, darling. It has a very good grip. But just in case if you tilt to the backwards, you're gonna fall down and you're gonna roll over. Right? So we're not going on the right path, but we have to get into the right path. So let's cross this way, right? Alicia, can you see that thing? Let's get into that. Palher, yes. Yes. Right. See, there's a pathway, so we'll cross this one like that. Cheers, me too. But we still, what? Fall down. Be careful, okay? Alright. I hope mom's gonna come. So I'm gonna keep you here, nice and safe, and wait for mom. මේක සුදු පටවුත් නගිනවා පොඩි වුණොත් යනවා මෙච්චර ප්‍රශ්නයක් නෑ නෙවි. But still මේක ඇවිල්ලා category 5 hike එකක්. safe spots තියෙනවා. Sure. මිහින් තලේ වගේ. Hey, how you going? How are you? Good, how are you? Hey. Kids did well. Yeah, they are. Was it too far or? Yeah, it's Still there. the little cave's good, so you just walk down the cave on this side. Okay. If you want to go up the top, it's right hand. Awesome. Yeah. Thank you. Wow. So cool, isn't it? Look at that. Cave's beautiful down there. That's really beautiful like that. Is That's it? easy. That's easy. Oh, All right, let's. I don't think you'd go on the top. Yep. Let's go have a look. yeah. What is this? My God, Baba. This is so good. Baba, මේක මාර ලස්සනයිනේ. මම මේක expect කරේ නෑනේ. නේ? අර පල්ලෙහාට තියෙන එකනේ. ඔව්, අපි එතෙන් යා. එතන ඉඳන් බලනකොට ඒ දැනෙන feeling එක නේ. පහළ පේන එක මාර වෙන gigantic view එකක් ඒක. ආතල්. යා. ගිහලා බලමු. දුව විශාලත්වයක් නෝ ඇතින්නේ අපේ වයිෆ් ගේ කරටත් වඩා ලොකුයි. නතර ලස්සනයි මම දැන් ඩ්‍රෝන් ෂොට් එකක් එවලා කරනවා. ඒක විතර ලස්සනක් එන්නේ කියලා ඉවරලා. ඉතින් සුදුමනික. ready. ඔව් මේක තමයි හැමදාම අපි අර පල්ලෙන් බල බල යන තැන. එතනට බලන්න මම ලස්සන මොහොත තියෙන හැටි. ආට් සතුට. thank you ඒක කතාවට. ඔයාට යෝගලා ආදිවාසී මේ නම් කොටලා කියලා. එහෙම තමයි අපිත් කැටපත් පවර බබ ලංකාවේ ඒ කාලේ එහෙම ගියපු මිනිස්සු තමයි කොටලා තින්නේ. දැන් ඉතින් අපිව සංරක්ෂණය කරනවා තමයි. නමුත් ඉතින් මගේ සීකිරලා නම් ඒක ඔක්කොම තියෙනවා නිකන් අර. තියෙනවා බලන්න නෑ වගේ තියෙනවා. camera gears batteries එතකොට මේ සීලම first aid ද්‍රව්‍ය තියෙනවා. කන්න ඕන නම් පොඩි මොන හරි දෙයක් තියෙනවා. එතකොට fire light වතුර තියෙනවා. මගේ අතේ පිච්චයක් නැති මුදල් පසුම්බිය තියෙනවා. and yes of course the drone. what's in my bag special. මුන්දන නිකන් ඉන්දියාවෙන් බාපු අපු ඩයල් දැක්ක නේද? යවලා බලමු. මේ travel with Aussie cups.
වතාවක් පිටමං වෙලා මේ යන ගමන් අර දෙවෙනි ගුහාව අපිට යන ගමන් හම්බ වෙච්චි. Alicia, it's always better to wait for us, okay? I know you're strong. I know you're capable of doing things. But darling, let's wait for us, okay? නේද? මම කිව්වේ දැන් බලන්න මේ තැනට වෙලා ඉන්නකොට. හරිද? මේ මෙච්චර මේ උස්ස මෙම හෙන තැනක මේ වගේ කේව එකක් ගාවට ළඟින් මෙහෙම ඉන්නකොට මම අමුතු හැඟීමක් නේද දෙන නිකන් හෙන පරණ නේද? කලින් ඇවිල්ලා තියෙනවා. ඒක අමුතු එකක්. මම හිතන්නේ කාක් එක්ක ඉන්න වෙලා ඉන්න කාලෙකවත් මේ හැරට ආවත් දන්නේ නැහැ නේද? ආත්මේ. කැංගුරු කොහෙද මේ වරුනේ? උස් එක්කගේ තමයි තියෝ. අර කපුටුත් මේ උසට කියන්න බෑ. ඉතින් ඩාර්ලින් දැන් අපි බහගෙන යන්න ඕනේ. හැමින් පරිස්සමෙන් බහගෙන යන්න. දැන් මම ඉතින් කැමරාව පොඩ්ඩක් ඇතුළට දාගන්නවා. මොකද බහින එක තමයි පරිස්සම්ම. මේ එක්කෙනෙක් ඉන්න පොඩි හදිසිකාරයෙක් පොඩි ළමයි ඉතින් එහෙම තමයි. ඔව්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්වත් කෑ ගන්න නැතුව අපි ඒගොල්ලන්වත් අල්ලගෙන ඩිමෝටිවේට් කරන්න නැතුව මීට පල්ලෙහාට බහගෙන යන්න. හරි. එහෙනම් මම මේක දැන් අටවනවා. අපි අර පල්ලෙහා අන්න අර සේෆස්ට් ස්පොට් එකක් තියෙන්නේ. මේ දෙවෙනි එක නෙමෙයි තුන්වෙනි එක. එන්න එතන ගල් තලාව හරිම මේ ෆ්ලැට් ටිකක් ආනති පොඩි ඒ හැරට ගිහිල්ලා අපි දැන් මේ පල්ලෙහාට ඇවිල්ලා දැන් යන්නේ ගම අපි ඉතින් මේ දෙන්නව ෆලෝ කරන් යනවා. මොකද කියන්න තියෙන්නේ? මේත් එක්ක ඔක්සල් කරන් ආ මේ ආවෙනික මල් වර්ග. චූටි කහ පාට මල් තියෙනවා. රෝස පාට මලකුත් තිබ්බනේ. අමුතු මල් ආවේ පැත්තේ තියෙනවා. ජෛව විවිධ ලස්සනනේ. චූටි මල් නිකන් කැලෑ මල්. ඔව්. ඔක්කොම චූටි මල් තමයි තියෙන්නේ. මේ මලේ ලස්සන සුන්දර ගන්නවා. ඒ වගේ බලාපල්ලා. ඕ නගින්නම ඕන අඩුම ගානේ මේ පොඩි කන්ද ළඟට පාමුලට යන්නත් පුළුවන්. මේ මලමයිනේ. මම කවදාවත් තනියෙන් නම් මේ වගේ මෙච්චර උස කිසිම තැනක නගින්න නැහැ. ඇත්තරම සීගිරි ඔයාට එහෙම බයකුත් නැහැ. දැන් සීගිරිය වුණත් මෙයා තමයි මාව හත අල්ලගෙන එක්කන් ගියේ. ඇත්තරම ඉතින් ඔයා නැත්තම් මම මේ කිසිම තැනක යන්නේ නැහැ. ඇල්බනි ගිහිල්ලත් මම මාර බය හිටියලා. බබාලවත් බය නැහැ. ඉතින් කියන්න ඕන එක මේ ඉතින් සමහර වෙලාවට ඉතින් ඔයාලගේ පාර්ට්නර් එකෙන් සපෝට් එකක් ඕන මේ දේවල් වලට. ඉතින් සපෝට් කරන් ඉස්සරහට අදී හරි ලස්සනයි ඉතින් මේ ජීවිතේ. ඉතින් අද අපිත් එක්ක මේ ලස්සන අත්දැකීම විඳගත්ත ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේම තවත් ලස්සන තැන් අලුත් අත්දැකීම් ගොඩක් ඉස්සරහටත් අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් තම subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.